මේ හැම කෙනෙකුටම අවශ්‍යතාවයේ තියෙනවා නිවන් දකින්න. හරි වැදගත් කරුණු ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අරිය පරේෂණ සූත්‍ර දේශනාව තුල අර දේශනා කරනවනේ දැන් මේ කවුරුත් ආවයි ව්‍යාධියයි. මේකෙදින් මේ පත් වෙනකන් තේරෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ ජරාවට පත් වෙන අපි, ව්‍යාධියට පත් වෙන අපි. ඔය සමහරු ඉන්නව නේද අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. හැමදාම සිහිපත් කරන්න මේකේ ස්වභාවය. මම බණ කියනකොට මැරෙන්න පුළුවන් නේ. ඒක මේකේ හැටි. තේරුම් යනවා. මොකටද එදිරිවාදිකම් පිරිමහන්නේ? මොකටද වෛරක්කාරකම් පිරිමහන්නේ? එතකොට මිනිස්සුන්ට තේරුම් යනවා මොනවාද මේක එහෙම බේරගන්න දෙයක් තියෙනවද අපිට? මේකේ අපිට ඉතුරු කරගන්න කියලා දෙයක් තියෙනවද? දැන් අවස්ථා 7ක් තුල බුදුහාමුදුරුවෝ උගන්වන එකක් තමයි ටික ටික හිතන්න ඕනේ මේ අපි වෙනස් වෙන විදිය. හිතන්නකෝ අද බණ අහලා යන අපි පින්නතුනේ හෙට දිහා වෙනකොට පොඩි කලන්තයක් හැදෙනවා. ඔය කියන්නේ එහෙම නෑ මම කටවහ කියලා හොඳ. එතකොට නෑ මට එහෙම කියලා තියෙනවා ඒකයි. මම මුස්පෙන්තු කටල්ලු තියෙන. නෑ ඉතින් මේ වෙන දෙන්නේ හිතා ගන්න පුළුවන්. හෙට වෙනකොට මේ ජරාව මත් කරන්න නෙමෙයිද? හරි ලස්සනට පියවරෙන් පියවරට හිතන්න. සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට ගිහිගේ කලකිරුනේ මොනවාද දැකලාද? සතර පෙර නිමිති දැකලානේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් හාමුදුරු කෙනෙක්. දැන් මෙතෙන්ට අඩු ඉතුරු සේරම තියෙනවා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔවා කීපාරක් දැකලා තියෙනවද? ජීවිතේ කලකිරිච්ච දවසක් තියෙනවද? එක දවසක් අද දවසේකට මුල පුරන්න ඕනේ. අද හොඳට ඉන්න වෛද්‍යවරයා බලලා අපිට කියනවා මෙන්න දියවැඩියාව හැදිලා. ඔන්න බලන්න පින්නතුනේ ටික ටික ජරාවට පත් වෙන හැටි. දියවැඩියා රෝගේ කාලයක් තියෙනකොට දියවැඩියාව හැදිච්ච ගමන් අපිට දෙන පළවෙනි අවවාදය මොකද්ද? කියනෝ නේද ඔය තුවාල නම් කරගන්න එපා කියලා. අපේ යටිපතුලේ මම මේ කියන්නේ පින්නතුනේ ජරාවේ ව්‍යාධියේ තරම අපිට අපි නැති වෙන හැටි. අපේ යටිපතුලේ බොහොම පුංචි තුවාලයක් එනවා.
දියවැඩියාව තියෙන උදවියගව සනීප වෙනවද නැන්නේ? සනීප වෙන්නේ නැහැ. අද මේ මඩේ ඇවිදගෙන ගියපු අපිට ඕක උනාට පස්සේ අය මඩේ යන්න පුළුවන්? මට කියන්න බලන්න මේ දේ කාටද සිද්ධ වෙන්නේ නැත්තේ? මෙතන කවුරු හරි ඉන්නවද ඔය දේ නොවේ කියලා හිතන? ඉපදෙච්ච අපි හැමෝටම පොදු කාරණේ. කාලය ටිකක් හරස් වෙයි එච්චරයි. ඔහොම කාලයක් යනවා ටික ටික කකුල ඔතලා තියන්න වෙනවා. දෙවන පියවර. වෙනතුනේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අවස්ථා 7ම මම දැකලා තියෙනවා. අද දුවගෙන පැනගෙන ආපු අපි අය අපිට යටිපතුල මේ මහ පොළොවේ පා ගන්න බෑ. එන්න මොකද කරන්නේ? දෙයයන් ඉස්පිරිතාලට පෙන්නන්න තුවාල වාට්ටුවට සුද්ධ කර කර බෙහෙත් දානවා මිසක්කල් ඕකේ කෙරවල කොහෙද? කකුල කපලා දානවා. කපලා දානවා. මට දවසක් ඔය රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කියනවා ශල්‍ය විශේෂඥ. හාමුදුරනේ අවුරුදු 35ක 40ක විතර මිනිස්සෙක්ගේ කකුලක් කැපුවලු. කකුල කපලා අතට අරගෙන කුණු බක්කියට දානකොට හිතුණලු මේ ඇඟෙන් කෑලි යන හැටි. අපිට අපි නැති වෙන විදිහ බුදුවරු උගන්වන්නේ නේ. අත්තාහි අත්තනෝ නත්ති. වෙනවද අපිට අපි නැති වෙනවා? උන්වහන්සේ අහනවා පින්නතුනි අපිට අපිත් නැති වෙන මේ ලෝකේ කුතෝ පුත්තෝ කුතෝ ධනං කවර ධනයක්ද කවර පුත්තුද මොකවත් නැහැ. කකුල කපලා දැම්මට පස්සේ වෙනතුනි මම මේ කියන්නේ කාට වෙන දේද? මේ අපිට වෙන්න තියෙන දේ. මේකට සල්ලි බලපානවද? මහදඩබ්බර ව්‍යාපාරිකයෝ ඉන්නවා පින්නතුනි රාජගිරිය ආබාධිත නිවාසයේ වික්ටෝරියාගේ. හොඳ ව්‍යාපාරිකයෝ. හම්දුරනේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා බෙල්ලෙන් පහළ පණ නැහැ. අර ආබාධිත නිවාසයට වෙලා ඉන්නවා. මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. කවදා වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බෑ පින්නතුනේ. මේක සබ්බේ කියලා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ තේරුම් ගන්නමයි පින්නතුනි මේකේ ඇති දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල අපි හිතන්නකො අම්මලා තාත්තලා නිදාගෙන ඉන්නෝ. රැට සද්දයක් බද්දයක් ඇහුණොත් පින්නතුනි මේ ව්‍යාධියට පත් වෙලා ඉන්න මම මතක තියාගන්න අපිට අපි නැති වෙනවා. මට දැන් කියන්න කොයි සල්ලි බලය තිබ්බ මාන්නක්කාරකම් සමහර මිනිස්සු ඉන්නව නේද පුදුම මාන්නක්කාරකමකින් ජීවත් වෙනවා.
මේ පැතිවලත් ඉන්නවා දර උදේ පාන්දර දැක්කත් මුණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු නැති වෙති තුම්ම මුස්පෙන්තු කොමන්නේ තියෙන ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනි මේකේ බෙදා ගන්න දෙයක් නැහැ එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ ඉඩකඩම් ප්‍රශ්න තියෙනවා සර් නෑනේ මං හිතුවා ඇත්තටම මොන්රාගලෝ මේ බොනවද මේ පැතිවල නැහැ මං වෙන්න දහන්නේ මිනිස්සුන්ගේ මිනිස් අපේ අම්මලා තාත්තලා කියනවා නෑ කියලා ඔයසි මහත්තයා හැම එකක්ම තියනවලු මං එනම් මේක කියනවා ඉතින් වැඩිපුරම ඉඩකඩම් ප්‍රශ්නවලට ඔට්ටු තට්ටු වෙන්නේ කවුද සහෝදරයෝ නෙවෙයි අපේ ඔයසි මහත්තයා දවසක් මංගාවට 4 දෙනෙක් කෙව්වා මේ ඉඩම් කේස් එක ඔය ඇත්තෝ කල්පනා කරන්න ඕනේ බණහන ගමන් අපේ පවුලේ සහෝදරයන්ගේ තත්ත්වය කොහොමද කියලා හොඳ මේක කියලා ඉවරනකොට අවසානයේ නිගමනයකට එළඹිලා තියෙනවා අම්මගේ සහෝදරයෝ මෙහෙම නෑ හොඳයි කියලා මේ අනේකගේ දරුවා විභාගයෙන් පාස් වෙනවට සතුටු නෑනේ පුදුමයි පුපුරනවා කවදා හරි බලන්නකො මොකෙන්ද පැලෙනවා ඊර්ෂ්‍යාවේ මොකක්ද මේ ඔට්ටු වෙලා ගණ්ඩ තියෙන ජයග්‍රහණය ඔට්ටු වෙලා ගණ්ඩ තියෙන ජයග්‍රහණය මේ පොළවේ පය ගහන්න වෙන්නේ නැති අපි ඔය හොඳට මතක තියාගන්න ඕනේ මේවා කාලයක් යනකොට අර අපේ ඔයසි මහත්තයා වුව මං ඇහුවා මේ තේනවා හොඳ හැම කෙනාට මං ඇහුවා කාගේද ඉඩම කාගේ වෙන්නද බලනකොට තාත්තගේ මං කිය පොරකන්නේ දරුවෝ ඔය මෙතනත් ඇති අම්මගේ තාත්තගේ වගේ ලගගෙන කන දරුවෝ මෙහෙනම් නැතුව ඇති අය දෙන්නේ සමව බෙදිලි නෑ හිටියනම් එදා ඉඳන් කොහේ හරි අපි හිතමු බැඳලා කොහේ හරි ගිහිල්ලා කියලා එදා ඉඳන් මං හිටියේ කියලා මට තමයි මරා ගන්න ඕනේ පින්නතුනේ ලැජ්ජ නැද්ද මිනිස්සුන්ට තියෙන්න ඕනේ අත්ති සුඛය තියෙන්න ඕනේ මේ මගේ කියන එක තියෙන්න ඕනේ අම්මගේ තාත්තගේ වට කොහොමද කියන්නේ මගේ කියලා එව්ව අනුන්ගේ මගේ නෙමෙයි පැහැදිලිද ලැජ්ජ වෙන්න ඕනේ අම්මගේ තාත්තගේ ලග්න කනවනවා මේ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම පස්සේ කියනවා හාමුදුරනේ අපිට නැතත් අපේ දරුවන්ට හරි තියෙන්න ඕනලු ඕකනේ අල්ලන්නේ අපේ ළමයින්ට හරි තියෙන්න ඕනලු පස්සේ මං ඇහුවා මං ඇත්තටම මොලේ නැද්ද කියලා මං ඇහුවා දැන් ඊළඟට ඔය ළමයි මොකද කරන්නේ සාමදාන වෙනවද ඊට පස්සේ එවුන් මරා ගන්නවා මොකේද අර තියෙන අක්කර භාගයට කාලෙට ඔක ඉවර වෙන්නේ නැහැ මෙහෙම අත්දැකීම් නැත්තම් වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්න ඒ නිසා මතක තියාගන්න මේක එහෙම බේර ගන්න දෙයක් නැහැ ඉතුරු කරලා තියාගත්තා කියලා අපි සෑහීමකට පත් වෙනේවා මේකේ නේ තුන්වෙනි අවස්ථාවේ වගේ තියෙනවා අර මම ගියා අපේ හාමුදුරු උන්දගේ කහුල් දෙකම කපලා දැකලා දිනවද අර සුදු යටිපතුල් කහ පාට වෙනවා පැසවෙනවා මොකද කරන්නේ සහිනවා සුද්ධ කරනවා අන්තිමේ කකුල් දෙකම කපලා දානවා හොඳට සල්ලි දිනනවා හොඳට මිල මුදල් දිනනවා දරුවෝ හොඳට සලකනවා
මට කියනවා හාමුදුරුවනේ පිං සිද්ධ වෙයි. මොකද්ද? ජීවිතේ මොන මට්ටමින් මොන අදි තක්සේරුවෙන් හිටියත් දවසක් එනවා පින්නතුනේ අර තාත්තා කියනවා දරුවෝ සේරම පහසුකම් හදලා තිබ්බේ. පොඩි එකා සාලෙට තල්ලු දාලා දුව සමිතියට ගියා. මුන්දට අර වැසිකිලි කැසිකිලි අඬුමනාවක් ආවා. මොකද මතක තියාගන්න දැන අපි ඉන්න ඇඳේ සමහර විට අපිට මල මුත්‍රා කරන්න වෙනවා. දැන කොණම්බුව රස්සාව ගණන්කාරකම මේවා ජරාවට ව්‍යාධියට දෙක වෙනවා පින්නතුනේ. මෙහෙම වෙන්න තියෙන අපි අර මොනරාගලට වේසන යාවේ නෑනේ. යට වෙච්ච පැති බලන්න. නැති වෙච්ච ජීවිත බලන්න. පින්නතුනේ හරිතාවකාලික ජීවිත අපි මොනාටද මේ අයිතිවාසිකම් කියන්නේ? මේ ඉන්න කෙටි කාලය තුල කරගත යුතු දේවල් කීපයක් තියෙනවා. ඔය එකටම පුරුදු වෙන්න පින්නතුනි මේ කතා කරන්න පුරුදු වෙන්න. මෙතන ඇති මං හිතන්නේ රාජ්‍ය ආයතනවල ඔබතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. එපා එතකොට පොලිසිය ෆෝකස් වෙනවනේ. ඔය කොහෙත් මං කියන්නේ හොඳ මේ අපේ හමුදාවේ CEO මහත්තයෙක් කිව්වේ හාමුදුරුවනේ මං කියපු විදිහටම කියන්න. පුළුවන් නම් මෙවුන්ට කියන්නලු කේලම් කියන්න නැතුව ඉන්න කියලා. ඔච්චර. ඔබතුමාට කී දෙනෙක් කියලා තියෙනවද? සර් අහවල් රාලහාමි හොඳට වැඩ කරනවා. එයා හරි හොඳයි. එහෙම අනවශ්‍ය විදිහට නිවාඩු යන්නේ නැහැ. හොඳට ඩියුටි කරනවා කියලා. එහෙමද කියන්නේ? අනේකගේ වැරදිද වැඩිපුරම කියන්නේ? වැරදි. උදේට එනකොට ඔළුව කණ්ඩ කී දෙනෙක් බලාගෙන ඉන්නවද? හැමතැනම එහෙමයි. මිනිස්සු කියන්නේම මොනවද? වැරදි. ඔය මම අදත් දැක්ක මට මොනා හරි කියලා දෙනවා. මට කියනෙව්වා මට සල්ලි පොම්ප කරනවලු. මේ ඔය කට්ටිය බනහන් දෙන්නේ සල්ලි පොම්ප කරාද මොන්රාගලට නෑ. කළුද සුද්ද අද තමයි දැක්කේ. ආරාධනා කරු මිනිස්සු. අනේ මේ මිනිස්සුන්ගේ කියවීම කරගන්න අකුසල් මොකක්ද ඒ ව්‍යායාමය? වර්තමානයේ ඇති වෙනවා බෞද්ධ ප්‍රබෝධයක්. බෞද්ධම නෙමෙයි මුස්ලිම් මම්මලා තාත්තලා හරියට බනහනවා. කතෝලික පියවරු කතෝලික පින්වතුන් තරුණයෝ වේලාසන වැඩ ඇරිලා එනවා මොකේටද? බනහන්න. ඊයේ පෙරේද කටුනායක දේශනාවක් තිබ්බ ෆැක්ටරි එකට වරුවක් නිවාඩු දෙන්න වුණා. සේරම ගිහිල්ලා බනහන්න. කාගේද? මගේ. මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේක දරාගන්න බැරි වුණාම මිනිස්සු සමාජ වෛරය පතුරනවා. ඒ මිනිස්සුන්ට පුරුද්දක් නෑ කතා කරන්න පුළුවන් එකම දේ ගිනි තියන එක. ඔය
අර අහලා තියෙනවද නාරද තාපසයි දේවාලයි පින්නතුනි නාරද හැන්දෑවේ ගමනක් යනවා 6:00ට විතර යනවා ඉන්න තැනක් නැති හින්දා අම්බලමක නතර වෙනවා මෙහෙම තිබ්බට පින්නතුනි විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ බණ කියන්න ලොකු වෙලාවක් නැහැ සූස් ගන්න එපා දැන් වෙලාව යනවා මට ඇත්තටම වෛද්‍යවරු කියලා තියෙන විනාඩි 45කට වඩා කතා කරන්නත් එපා කියලා ඒ වුණාට මම තව ටිකක් කියනවා ඔය නාරද හැන්දෑවේ යනකොට අම්බලම තියෙනවා අහනවා අම්බලමේ මිනිස්සයාගෙන් මට අද මේකේ නවතින්න පුළුවන්ද අම්බලමේ මිනිස්සයා කියනවා නවතින්න පුළුවන් හැබැයි ආලෝකය නැහැ කෝකටත් කියලා නාරද මොකද කරන්නේ ඇහැ කන පේන වෙලාවේ අම්බලමේ කෙලවරටම යනවා ගිහිල්ලා බුදිය ගන්නවා ජාමකින් එනවා දේවාල මොකද කරන්නේ දේවාලත් අහනවා නවතින්න දේවාලට කියනවා නවතින්න පුළුවන් ලයිට් නැහැ හැබැයි ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා දේවාල බැලුව පින්නතුනේ කළුවර හින්දා වැඩි රින්ගුවේ නැහැ දොරකඩ බුදියාව ප්‍රශ්නයක් නැහැ නාරද රෑ 12කට විතර වැසිකිලි කැසිකිලි යන්න උමනාවක් ආවා දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා දන්නේ යනකොට දේවාලේ ගිරිය පෑගුණා මොකද්ද මේ බෙල්ල පෑගුණා දේවාල කෑ ගහන්න ගත්තා මරනවා කියලා ඇත්තටම දේවාල බය වුණා යනකොට දකුණු පැත්තෙන් ගිය දැන් එනවා අනිවාර්යෙන් එනකොටත් වම් පැත්තෙන් ඇවිල්ලා තද කරලා පාගලා මරනවා දේවාල දෙන්නම් හොඳ වැඩේ කියලා කකුල් දාප් පැත්තට බෙල්ල දැම්ම බෙල්ල දාප් පැත්තට කකුල් දෙපැත්ත මාරු කරා නාරද කල්පනා කරා එනකොට දකුණු පැත්තෙන් ආවේ දකුණු පැත්තේ බෙල්ල තිබ්බ යනකොටත් පෑගේ ඉන්නේ යනකොට වම් පැත්තේ යන්නම් කියලා නාරද මොකද කරුවේ අයත් යද්දි මොකද වුනේ හෙන ගහනවද කතා කරුවන දේවාල බෙල්ල කොහෙද තියෙන්නේ කියලා හුවන නාරද කොයි පැත්තෙන්ද යන්නේ කියලා හුවන කවුද වැරදි ගෙවල් වල ඕක නෙමෙයිද වෙන්නේ මෙතන ඉන්න කාගේ ගෙදරද කතා කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් මරාගෙන කණ්ඩ හදනවනේ ගෙවල් වල එකට කියනවද මොරාගල පැත්තේ නැහැ එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර පහදන්න බෑනේ ගෙවල් වල කතා කරලා කවදාව එකට කියන්නේ මෝඩකම කියලා පැහැදිලිද මං හිතන්නේ එහෙම මෝඩ වෙන්න එපා ජීවිතේ පුරුදු වෙන්න ඉස්සරලම ඇහුම්කම් දෙන්න අනිකට ඇහුම්කම් දෙන්න පුරුදු වෙන්න ඔය කඩාපයින් එක නවත්තන්න හොඳට ඇහුම්කම් දෙන්න තේරුම් ගන්න මොකක්ද ඊළඟ ප්‍රතිඵලය කියලා බලලා ක්‍රියාත්මක වෙන්න පැහැදිලිද මං කියන්නේ ඔය කඩාපනින්න ඕන තරම් ආත්ම තියේ සාමකාමී වෙන්න තියෙන එකම ආත්මේ පින්නතුනි මනුෂ්‍යාත්ම භාවය කවුරු හරි දැක්කහම පුරුදු වෙන්න ඔය කතා කරන්න ඉස්සරලා මේ පැත්තේ නැන්දම් මලේලි ගස්ටන තියනවද නැහැ නැතිවද මං හිතන්නේ මොන්රාගල හොඳයි ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මොන්රාගල තරම් වෙන කොහෙවත් නැහැ කියලා ඔබ ඔය අයි රටවල් රාජ්‍යවල් බෙදා ගන්න බැරුවද මංගාවට ඔය මම මේ දැන් නම් පින්නතුනි මට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක කතා කරන්න
දැන් මට අලුතෙන් බණක් බාර ගන්නවා නම් බාර ගන්න තියෙන්නේ 2028 සැප්තැම්බර් දිහා. මම දැක්කා ඒකටත් කියලා තිබ්බ මේ මට 2028 වෙනකම් බණ තියනවලු. ඒ කරන්නේ බොරුවක්ලු. ඔය මොකේ කරේ තට්ටේ තියෙන මාම කෙනෙක් ඔය වීඩියෝ කැල්ලක් දාලා තිබ්බා. පව්. වෙනතුනේ හැමදාම උදේට නැගිටිනකොට අපේ පන්සලට එන්නකො 40ක් විතර වට්ටි උස්සගෙන ස්තූපේ ඉන්නවා. මොකේද? මම අද ඉස්සරලම කියන්නේ 6000කට වැඩියෙන් දින ඉල්ලලා තියෙනවා. අවුරුද්දට දවස් කීයද? 365යි. 365වත් 10ක් 3650කට විතරයි අවුරුදු 10කට දින දුන්නත් දෙන්න වෙන්නේ. ඉතුරු ටිකට තව අවුරුදු 10ක් දෙන්න වෙනවා. අවුරුදු 20ක් දින දෙන්න බෑ. ඒ හින්දා දැන් කරන්නේ පින්නතුනේ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එකක්. අපි හිතමුකෝ දැන් බුත්තලින් 15ක් දින ඉල්ලලා තිබ්බා කියලා ඔය 15ටම හම්බෙන්නේ එකයි. අය මොනරාගලට නැහැ. මේ සියලු දෙනාට පොදුවේ යන ක්‍රමයකට මෙච්චර මේ ව්‍යායාමයේ මේ උමනාව මේ කැක්කුම මොකේද? මේ තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. මේ සම්බුද්ධ ශාසනය ඔයත් හිතනවද මොන බලවේගයකටවත් මේක විනාශ කරන්න පුළුවන් කියලා? බෑ. ඒ නිසා තමයි ඔය විවිධ තර්ජන ගර්ජන විවිධ අපවාද මොකේද මේක නවත්තන්න. දවසට එන පණිවිඩ වලින් වැඩි හරියක් එන්නේ හාමුදුරුවනේ පරිස්සම් වෙන්න. ඇයි? අපේ අම්මලා තාත්තලා හරි බයයි අපිව විනාශ කරයි කියලා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තරුණ මහත්තුරු බණහන් දෙන්නේ ඇයි? ඒත් මේක කරට ගත්තාම මෙතනින් ඔය තරුණයෝ වයසට යනකම් මේක උස්සගෙන යනවා. අය බය වෙන්න දෙයක් නැහැ. අයත් කවුරු හරි එනවා එතකොට. ආයෙත් උස්සලා දෙනවා. අයත් තරයි යනවා. මේ සිව්වනක් පිරිස ධර්මයේ හැසිරෙන තාක්කල් මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. පින්නත් සියලු දෙනා ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔය අර දේශනා කරේ ගස්ටන මතවාද ඇති වෙන්නේ අලුතෙන්ම බැඳපු ජෝඩුවක් ආව මංගාවට. මං කියන්නේ ඔය ගෙවල් වල මෙහෙම හැසිරෙන්න එපා. පුදුම වෛරයක් නේ තියෙන්නේ. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම සේරම නැතුව ඇති. ඔය පීඩණයට භාජනය වෙලා තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මට කියනවා මුන්දගේ මූණේ අබ්බ පුපුරනවා. ඇයි? වෛරය. ඔය මට කියනවා හාමුදුරුවනේ මං කියන විදිහටම කියන්නද? මට කියපු විදිහට. හාමුදුරුවනේ අරකි ළමයා එක්කන් එන්න යනකොටත් මේ මූණ හොදනවලු. කාටද මේ කියන්නේ? ලේලිට. මේ නියපොතු පාට කරනවලු. ගොඩාක් ಜಾති කිව්වා. මම ඇහුවා කවුද මූණ හොදන්නේ? කවුද හොදන්නේ? ලේලි. කවුද නියම නෑ. අවසානයේ කිව්වා හාමුදුරුවනේ ඒකීගේ සුදිය වැඩිලු. මං කාගේද සුදිය වැඩි? ලේලිගේ. මං අහුවා කිරියම්ම මොකටද පුපුරන්නේ කියලා.